හෙලෝ ඩෝල් අද අපි මානගල යන්නයි හදන්නේ. මම යන්නේ අද අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක. අපි ඉතින් 3:30 වගේ ඔෆිස් එකෙන් ඇවිල්ලා එහෙම්මම යන්න තමයි හදන්නේ. දැන් ඉතින් චුට්ටක් රෑ වෙලා නිසා අපි ඩිනර් එක ගන්න තැනක් බැලුවා. ඩිනර් එක අරගෙන අපි කට්ටිය ආවා අපි බුක් කරපු ප්ලේස් එකට. දැන් හරිම මහන්සි. අපි ඔක්කොටම හොඳට නිදා ගන්න තමයි දැන් ඕනේ. ඉතින් අපි කට්ටිය හොඳට නිදාගෙන උදේම රෙඩි වුණා හයිකින් එක යන්න. අනිත් කට්ටිය තාම රෙඩි වෙනවා. මං නෝමලි උදේම ලෑස්ති වෙන කෙනෙක්. සෝ මම ලෑස්ති වෙලා මෙන්න මේ දෙන්නාගේ කෝලම් බල හිටියා අනිත් කට්ටිය රෙඩි වෙලා එනකම්. ඊට පස්සේ අපි අපේ බස් එකට නැග්ගා කට්ටිය. මැප් එක දාගෙන තමයි යන්න වෙන්නේ. මොකද අපි කාරුතරි දන්නේ ලොකේෂන් එක. ඇත්තටම ලංකාව කියන්නේ මාර ලස්සන රටක් කියලා හයිකින් වලදි තමයි මං ගොඩක්ම තේරුම් ගත්තේ. පුදුම ලස්සනක් තියෙන්නේ. So here we are at මානිගල. දැන් හයිකින් එක පටන් ගන්න හදන්නේ. ඉතින් කට්ටිය හරිම ආශාවෙන් ඉන්නේ. මොකද ක්ලයිමේට් එකත් ෂෝක්. Oh my god, I love this vibe. මේ vibe එක ඇත්තටම හයිකින් එකකදී තියෙන්න ඕනම එකක්. අපි ඉතින් 8 to 5 ජොබ් කරන කට්ටියනේ. මේ වගේ හයිකින් එකක් යන හරිම අමාරුයි. පටන් ගත්ත වෙලේ ඉඳන් මාරම ටයර්ඩ්. අපේ මේ සුදු පුතාට නම් කිසිම මහන්සියක් නැද්ද කොහෙද? මෙතනට වෙලා නමලු දවසම ඉන්න පුළුවන්. පුදුම හුලඟක් තියෙන්නේ. අර අවුව තිබ්බට ඒක අපිට දැනෙන්නේ නැහැ මේ තියෙන හුලඟත් එක්ක. මට කියන්න බැරි මේ අංකල් තමයි අපිව ගයිඩ් කරේ. ඒ කියන්නේ මානෙගල ඒ කියන්නේ තනියම යන්න බෑ. ගයිඩ් කරන්න කෙනෙක් ඕනේ. ඉතින් මේ අංකල් අපිට හිස්ටරි ගැන ඔක්කොම කියලා දුන්නා. හරිම ඉන්ටරෙස්ටිං. ඉතින් දැන් තමයි අපි පල්ලෙහාට ආවේ. කට්ටියගේ මූණ ටික දැක්කම හොඳටම තේරෙනවා මාර ටයර්ඩ් කියලා. Hi guys.
මෙන්න මෙයා මට හරියට hina වෙනවා මගේ vlogs වලට. ඉතින් ළමයි ඔය පේන්නේ මානිකල මේ වීඩියෝ එක ගත්තේ අපි පල්ලෙහාටත් ආවට පස්සේ. ඉතින් ටයර්ඩ් නිසා අපි කට්ටිය මෙතනින් හොඳට නාලා ෆොටෝස් අරගෙන දැන් යනවා ආයෙත් අපේ බස් එකට. දැන් අපි යන්න හදන්නේ සේරැල්ල බලන්න. මම මීට කලින් එකපාරක් ඇවිත් තියෙනවා. ඉතින් අපි කට්ටිය මෙතන වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. හරිම ෂොක්. දැන් අපි ආවේ පිටවල පතන මේත් මං ආපු දෙවනි පාර. මෙතන පුදුම හුලම් පාරක් තිබුණේ. ඒ කියන්නේ අපි කට්ටිය මේ ගස් අල්ලගෙන හිටියේ මේ ඒ තරම් උණග. ඕක තමයි ඉතින් කට්ටියගේ වැඩේ. වීඩියෝස් ගන්නවා, ෆොටෝස් ගන්නවා, ෂෙයා කර ගන්නවා. හැබැයි ඉතින් ඕක තමයි මෙමරීස් ඉතින් නේද? ඊට පස්සේ ඉතින් අපි කට්ටිය රූම් එකට ඇවිල්ලා නිදාගෙන දේම නැගිට්ටා කොළඹ එන්න. ඉතින් කට්ටිය තාම රෙඩි වෙනවා. එනකොට ඉතින් මෙන්න මෙයාලට දූරියන් හම්බුණා. මේ කට්ටිය දූරියන් කිව්වොත් ඕන දෙයක් කරයි. ඇත්තටම මම නම් දූරියන් ගන්න ආසෙ නැහැ. ඉතින් අපි කට්ටිය ලන්ච් එක ගත්තේ මෙන්න මෙතන රෙස්ටුරන්ට් එකක් හයිවේ එකට කලින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් අපි ලන්ච් කරා ගෙදර එනවා. හරිම මහන්සි, ගොඩක් එන්ජොයි කරා. ඔක්කොම ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මගේ ඊළඟ vlog එකකින් ඔයාලා හම්බෙන්න එන්නම්. Thank you for watching. Bye bye.